කාර්යය මොකද්ද කරන්නේ? පළවෙනි විවරණය අනුව ස්පර්ශ අන්තය, ස්පර්ශ සමුදය, ස්පර්ශ හට ගැනීම කියන අනිත් කොනක් එක ගැටලනවා. මේ මැද තියෙන පස්ස නිරෝධය අමතක කරලා නැතකා හැරලා. ස්පර්ශ නිරෝධය කියන මේ මැද තිබෙන ධර්මයේ යටයි අවිද්‍යාව තියෙන්නේ. ඒක නිසායි අර මජ්ජේ මන්තා නලිප්පති මැද තිබෙන ධර්මය තේරුම් ගත්තොත් එතන විමුක්තිය තණ්හාවෙන් මිදුණා. ඒකට මැද තිබෙන ධර්මය ගැන අපේ විශේෂ අවධානය යොමු යුත්තේ. එතකොට මේ සිබ්බණිය නැමැති තණ්හාව අර පස්සයක් පස්ස සමුදයක් යටලනවා පස්ස නිරෝධය නැතකා හරියි. පළවෙනි විවරණයට අනුව දෙවෙනි විවරණයට අනුව අතීතයත් අනාගතයත් ගැටලනවා වර්තමානය නැතකා හරියි. තුන්වෙනි විවරණයට අනුව සැප වේදනාව දුක් වේදනාව ගැටලනවා අදුක්ඛ මසුඛ වේදනාව නැතකා හරියි. හතරවෙනි විවරණයට අනුව නාමයත් රූපයත් ගැටලනවා විඥානය නැතකා හරියි. පස්වෙනි විවරණයට අනුව ආධ්‍යාත්මික ආයතන හයත් බාහිර ආයතන හයත් ගැටලනවා විඥානය නැතකා හරියි. හයවෙනි විවරණයට අනුව සක්කායයක් සක්කාය සමුදයක් ගැටලනවා සක්කාය නිරෝධය නැතකා හරියි. මේ නැහිමේදී කෙටීමේදී අර පරතරය නැතකා හරියි මේ ගැටලෑමක් සිද්ධ වෙන බව අපි කලින් අපි සඳහන් කළා. මේ අපට පේනවා මැද නැතකා හැරීම ස්වාභාවිකව සිදුවෙන දෙයක් ප්‍රත්‍යඥ පුද්ගලයාට. අවිද්‍යාව සංකේතලා තියෙන්නේ එතන. මේ මැද හරියාකාර තේරුම් ගත්තොත් ඒක විරාගයට තුඩු දෙනවා. නොයල්මට තුඩු දෙනවා. අපහැරීමට තුඩු දෙනවා. විමුක්තියට තුඩු දෙනවා.